අපි අද මේ වීඩියෝ එකේදී කතා කරන්නේ අපේ ඇඟේ තියෙන ලොකුම සහ දිගම ස්නායුව යම් හේතුවක් නිසා තෙරපීමෙන් නැතිවෙන මේ සයිටිකා කියන රෝගය ගැන. මම ෆිසියෝതെරපිස්ට් සුබසන් වීරසිංහ. අපි ඉස්සෙල්ලාම බලමු මේ සයිටික් නර්ව් එක කියලා කියන්නේ මොකක්ද කියලා. දැන් මේ අපේ තියෙන්නේ කුඳුවැට පේළියේ මොඩල් එකක් අනුරුවක්. මේ කුඳුවැට පේළියේ කොටස් කීපයකට බෙදනවා. මේ කොටස් වලින් මේ ලෝවර් බැක් එක කියලා හඳුන්වන්නේ මේ අන්තිමට තියෙන වර්ටිබ්‍රාස් මේ කුඳුවැට පහක් එකතු වෙලා හැදෙන කොටස. නැත්නම් අපි ලම්බාර් රීජන් එක කියලා කියනවා. එතනින් පහළ මේ තියෙන මේ ත්‍රිකෝණාකාර අස්සිය සේක්‍රම් කියලා හඳුන්වනවා. ඒ ටික තියෙනවා. එතකොට මේ කොඳුවැට වේලියෙන් මේ සුසුම්නාව හැම මේ වර්ටිබ්‍රාස් දෙකක් අතරින්ම දෙකට බෙදිලා මේ විදිහට යුගල් විදිහට ඇඟේ දෙපැත්තට ගමන් කරනවා. එතකොට මෙන්න මෙතනින් මේ අපි හඳුන්වන L4 ඉඳන් S3 වෙන අපි මෙන්න මේ පොඩි දේවල් හඳුන්වන්නේ nerve roots විදියට මේ L4 ඉඳන් S3 වෙනකන් එන nerves මෙන්න මේ nerve root පහ එකතු වෙලා හැදෙන ලොකු ස්නායුව තමයි මේ සයටික් ස්නායුව කියලා කියන්නේ. එතකොට අපි බලමු මේ සයටිකා වලදී මොකක්ද වෙන්නේ කියන එක. ඉතින් මම අර කිව්ව මේ යුගල් පහ එකතු වෙලා හැදෙන මේ සයටික් ස්නායුව යම් යම් හේතුන් නිසා මොකක් හරි ස්ථානයකදී තද වුණොත් අපි කියන කම්ප්‍රෙස් වුණොත් එහෙම තමයි මම අර කලින් කිව්ව සයටිකා කියන තත්ත්වය ඇති වෙන්නේ. දැන් අපි කතා කරමු මේ සයටිකා ඇති වෙන්න හේතු වෙන මේ සයටික් නර්ව් එකේ මේ කම්ප්‍රෙෂන් එක නැත්තම් තදවීම ඇති වෙන්නේ මොන හේතුන් නිසාද කියන එක. දැන් අපි 80%ක් විතර අවස්ථාවලදී දකින්න මේ සයටිකා ඇති වෙන්න මේ හර්නියේටඩ් ඩිස්ක්. ඒ කියන්නේ මේ කොණුවට පේලි අතර තියෙන මෙන්න මේ විදිහට ඩිස්ක් එකක් අපි කියනවා ඉන්ටර්වර්ටිබල් ඩිස්ක් එක කියලා. ඒතර මෙන්න මේ ඩිස්ක් එක යම් යම් හේතුන් නිසා මේ පිටිපස්සට මේ විදිහට නෙරලා එන්න පුළුවන්. එතකොට මේ නෙරලා ආවට පස්සේ මෙන්න මේ තියෙන ඩිස්ක් එක දැන් මේ නර්ව් රූට් එකේ ඇවිල්ලා මේ නෙරලා එන එක හර්නියේට් වුණ ඩිස්ක් එක ඇවිල්ලා මෙන්න මෙයාව තද කරනවා. මේ නර්ව් රූට් එක තද කරනවා. එතකොට ඒක තමයි හර්නියේට් ඩිස්ක් එකක් කියලා කියන්නේ. ඒතර ඒ තදවීම ප්‍රධානවම එන්නේ මේ L4 L5 S1 කියන මේ කොටස් වලදී ප්‍රධානවම. ඉතින් ඕකෙන් තමයි ප්‍රධානම සයිටිකා ඇති වෙන්නේ. ඊට අමතරව මේ සයිට් එකෙන් බලද්දි පේන්නේ මේ වර්ටිබ්‍රාස් මේ එකක් අනිකට සාපේක්ෂව පිටිපස්සට නෙරෙන්න පුළුවන්. අපි ඒක හඳුන්වනවා ස්පොන්ඩිලෝලිස්තේසිස් කියලා. අන්න ඒක නිසා මේ සයටික් නර්ව් එක නැත්නම් අතරම ඒක පටන් ගන්න නර්ව් රූට්ස් වල එක රූට් එකක් හෝ කීපයක් තද වෙන්න පුළුවන්. මොකද මේ තියෙන්නේ සයිඩ් එකෙන් බලද්දි කොහොම එකකට පිටිපස්සට එද්දි මෙයාව තද කරන්න පුළුවන්. ඒක එකක්. ඊට පස්සේ දැන් මේ අපේ කොඳුවට පේලියේ තියෙන මැද කැනල් එකක්. ඒ කියන්නේ සම්පූර්ණ හෝල් එකක්. ඒකෙන් තමයි මේ ස්පයිනල් කෝඩ් එක කශේරුකාව ගමන් කරන්නේ. කශේරුව ගමන් කරන්නේ ස්පයිනල් කෝඩ් එක ගමන් කරන්නේ. අන්නේ මේ සම්පූර්ණ කැනල් එක ඒකේ තියෙන වට ප්‍රමාණය යම් යම් හේතුන් නිසා පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. හිතන්න කලින් තිබ්බේ මෙන්න මේ වගේ සම්පූර්ණ ටියුබ් එකක්. දැන් මේ ටියුබ් එක යම් හේතුන් නිසා ඒකේ අර තියෙන ඩයමීටර් එක විශ්වකම්බය අඩු වෙලා තියෙනවා. ඒක නිසා මේ ස්පයිනල් කෝඩ් එක කම්ප්‍රෙස් වෙන්න පුළුවන්. එතකොට මේ කොටස් වලදී කම්ප්‍රෙස් වුණොත් තමයි ඒකත් සයිටිකා වලට සමාන අවස්ථාවලදී හේතු වෙන්න පුළුවන්. තවත් හේතුවක් තියෙනවා. අපි වයසට යද්දී මේ කොන්දේ ඇති වෙන ඔස්ටියෝ ආතරයිටිස් සත්‍යයක්. ඇත්තටම දන හිසේ විතරක් නෙවෙයි කොන්දෙත් ඔස්ටියෝ ආතරයිටිස් එන්න පුළුවන්. මෙන්න මේ පොඩි ජොයින්ට් තියෙනවා. අපි කියනවා ඉන්ටර්වර්ටිබල් ජොයින්ට්ස් කියලා. අන්න ඒ වයසට යාමේදී මේවා එකිනෙකට ලං වෙලා මේ ස්පේස් එක අඩු වෙලා මේ ජොයින්ට්ස් අතර තියෙන ස්පේස් එක අඩු වෙලා පොඩි අස්ථි ගැටි අපි කියනවා ඔස්ටියෝපයිට්ස් කියලා. අන්නේ ඔස්ටියෝපයිට්ස් මේ දෙපැත්තේ හැදෙන්න ගන්නවා. ඒ කියන්නේ මේ පොඩි ගැටිති වලින් ඒ ඔස්ටියෝපයිට්ස් වලින් මෙන්න මේ නර්ව් රූට් එක තද කරන්න පුළුවන්. ඒක නිසා සයටිකා ඇති වෙන්න පුළුවන්. තවත් හේතුවක් තියෙනවා මේ පිරිෆෝමිස් සින්ඩ්‍රෝම් කියලා. ඒ කියන්නේ සයටික් නර්ව් එක ඇත්තට මම ඔය කලින් කිව්ව හේතු ඔක්කොම ටික එන්නේ මේ ස්පයින් එක නැත්නම් කොඳුයට පේලිය ආශ්‍රිතව සයටිකා ඇති වෙන්න පුළුවන් හේතු. තව එක හේතුවක් තියෙනවා කොඳුයට පේලියෙන් එළියේ. ඒක තමයි පිරිෆෝමිස් සින්ඩ්‍රෝම් කියලා කියන්නේ. ඇත්තට මෙතනින් මේ පහෙන් එකතු වෙලා හැදෙන සයටික් නර්ව් එක මෙන්න මේ විදියට
බට් එක ඒ කියන්නේ තට්ටම ගාවින් ඇවිල්ලා කකුල දිගේ යටට ඔහොම යනවා. ඒතර මෙතන තියෙන එක මසල් එක පිරිෆෝමිස් කියලා මසල් එක. ඒතර ඊට අමතරව තව මේ තට්ටමේ තියෙන මාංශ පේශිත් තියෙනවා. ඒතර මෙන්න මේ වල තද ගතියක් ඇති වෙන්න පුළුවන් යම් හේතුන් මත. ඒ කියන ස්පැසම්ස් හැදිලා කියලා. ඒ තද ගතිය අනිත් පැත්තට මේ සයටික් නර්ව් එක යන්නේ ඒ මසල් එකට යටින්. ඒතර මෙයා තද වුණාට පස්සේ අර යටින් ගමන් කරන සයටික් නර්ව් එකත් තද වෙන්න බලනවා. ඒක නිසා ඔන්න මොකක් හරි විදිහට කම්ප්‍රෙස් වීමක් අර කලින් ඒවලදීත් කම්ප්‍රෙස් වීමක් වෙනවා තද වීමක් මෙතනදීත් එහෙම වෙනවා. එතකොට ඒක නිසා සයටිකා ඇති වෙන්න පුළුවන්. මේවා තමයි ප්‍රධාන හේතු සයටිකා ඇතිවීම සඳහා. අපි දැන් බලමු සයටිකාවල තියෙන ප්‍රධාන රෝග ලක්ෂණ මොනවද කියලා. අංක 1ට පේෂන්ට් කොන්දේ අමාරුවක් එන්න පුළුවන්. ඒ කොන්දේ අමාරුව කොඳුයට පේලි මේ ලෝවර් බැක් එකේ කියන්නේ මෙන්න මේ ඒරියා එකේ දෙන්නත් පුළුවන් නැත්නම් මේ දෙපැත්තේ එන්නත් පුළුවන්. අර පිරිෆෝමි සින්ඩ්‍රෝම් කියන එක තියෙන කට්ටියට මේ තට්ටම ආශ්‍රිතව කැක්කුමක් එන්නත් පුළුවන්. ඒකට අමතරව මෙතන මේ දැන් ඒ සයටික් නර්ව් එක අපේ කකුලකට සම්පූර්ණයෙන් ඒකේ කකුලේ සංවේදනයන් සහ චලනයන් පාලනය කරනවා. දැන් ඒක තදවීමකට ලක් වෙලා තියෙන නිසා අපිට ඒ කකුලේ අර චලනයන් මේ පාලනය කරන නිසා ඒ කකුලේ යම් පණ නැතිවීමක් අනිත් කකුලට සාපේක්ෂව පොඩි පණ නැතිවීමක් වගේ එන්න පුළුවන්. ඊට අමතරව මේ සම්පූර්ණ හිතන්න වම් පැත්ත කියලා වම් පැත්තේ සයටික් නර්ව් එක තමයි මේ විදිහට කම්ප්‍රෙස් වෙලා තියෙන්නේ කියලා එහෙමොත් වම් පැත්තේ කකුලට මේ කොන්දේ ඉඳන් එක්කෝ මේ කලව ඒරියායකට නැත්තම් කාෆ් එක හරියට සම්පූර්ණයෙන් කරන්ට් එකක් සමහරට කකුලටම පවා මේ ෆුට් එකට පවා කරන්ට් එකක් වගේ යන ගතියක් දැනෙන්න පුළුවන්. ඊටත් අමතරව කකුල සමහර තැන්වල ඒ කියන්නේ කකුල පිටිපස්සේ කිරිවැටීමේ ගතියක් වුණත් ඇති වෙන්න පුළුවන්. ඔය ටික තමයි ඔයිට අමතරව තව වෙන්න පුළුවන් මේ ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්නකොට ගොඩක් වෙලා හිටගෙන ඉන්නකොට ගොඩක් වෙලා ඇවිදින ඉන්නකොට හාන්සි වෙලා ඉන්නකොට පවා මේ කොන්දේ අමාරුව සහ මේ කකුලට එන හිරි ගතිය ඇති වෙන්න පුළුවන්. ඔය තමයි ප්‍රධාන රෝග ලක්ෂණ. අපි බලමු දැන් මේ සයටිකා තත්ත්වය කොහොමද ඩයග්නොසිස් නැත්නම් රෝග විනිශ්චය කරගන්නේ කියලා. මෙතනදී අපිට සමහර අවස්ථාවලදී ඒක ඇති වෙන හේතු අනුව මේක වෙනස් වෙනවා. අපිට කරන ෆිසිකල් ටෙස්ට් නැත්නම් භෞතිකව කරන සමහර පරීක්ෂා මගින් අපිට පුළුවන් මේ සයටික් නර්ව් එක යම් තැනක තද වෙලාද නැත්ද කියන එක අඳුරගන්න. ඇත්තට මේ පරීක්ෂණයේදී ඒ සයටික් නර්ව් එක අපි ඇදීමකට ලක් කරනවා. ඒ ඇදීමකට ලක් කිරීමේදී අනිත් පැත්තට සාපේක්ෂව අමාරු ගතිය අපි බලනකොට යම් පැරාමීටර්ස් කීපයක් තියෙන ඒ ගතිය වැඩි වෙනවා නම් අපිට චෙක් කරගන්න පුළුවන් මේ භෞතිකව චෙක් කරගන්න පුළුවන් ඔයාලට සයටිකා තියෙනවද නැද්ද කියන එක. සමහර අවස්ථාවලදී ඒ කියන්නේ දැන් හර්නියේටඩ් ඩිස්ක් එකක් නැත්නම් පිරිමෝමි සින්ඩ්‍රෝම් වගේ අවස්ථාවලදී පුළුවන්. හැබැයි දැන් අර ඩීජනරේටිව් ඒ කියන්නේ කොන්දේ ඇති වෙන ආතරයිටිස් ස්පොන්ඩිලෝලිසිස් කියලා අපි හඳුන්වනවා. ඒ වගේ තත්ත්වවලදී අර කොඳුයට පෙළිය පොඩ ලං වෙන්න ආරම්භ කියන එක බලා ගන්න ඕනේ. ඒක අපිට වෛද්‍යවක පරීක්ෂා කරන්න බෑ. ඒකට අපි එක්ස්රේ පරීක්ෂණයක් සඳහා පේෂන්ට් යොමු කරනවා. තවත් සමහර අවස්ථාවලදී මම අර කිව්වේ ස්පයිනල් කැනල් ස්ටෙනෝසිස් ඒ කියන්නේ අර මේ ලිවරය මේ කුඩා වෙන අවස්ථාවලදී නැත්නම් පටු වෙන අවස්ථාවලදී ඒ වගේ තත්ත්වවලදී ඔබට MRI පරීක්ෂණයක් වුණා සමහර විට යන්න පුළුවන්. මේවා තමයි මේ පරීක්ෂණ වලින් තමයි අපි රෝග විනිශ්චය සඳහා නැත්නම් සයටිකා හඳුනා ගැනීම සඳහා අපි පේෂන්ට් යොමු කරන්නේ. ඊට අමතරව මේ සයටිකා තත්ත්වයේදී සිදු කරන ප්‍රතිකාරවලදී බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. මෙතනදී වෙන්නේ ඔයාලට හර්නියේටඩ් ඩිස්ක් එකක් මගින් මේ තත්ත්වය ඇති වෙලා නැහැ. ඒ කියන්නේ ඩිස්ක් එක පිටිපස්සට නිරාය වෙලා සයටික් නර්ව් එක තද කරනවා නම් එහෙම ඔබට බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර මගින් 70%ක් 80%ක් අවස්ථාවලදී 100%ක් අපිට හොඳ කරගන්න පුළුවන්. ඒ වගේම පිරිෆෝමි සින්ඩ්‍රෝම් කියන තත්ත්වයේදී අපිට මේ ඒ කියන්නේ පිරිෆෝමිස් මාංශ පේශිය තදවීම නිසා සයටික් නර්ව් එක තදවීමෙන් ඇතිවන සයටිකා තත්ත්වය බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර මගින් හොඳට පාලනය කරගන්න පුළුවන්. ඊට අමතරව ආතරයිටිස් සහ ස්පොන්ඩිලෝලිස්ටේසිස් කශේරුවක් පිටිපස්සට මේ එකිනෙකට සාපේක්ෂව මේ ලිස්සා යාම
හේතුවෙන් ඇතිවෙන සයිටිකා තත්ත්වයක් බොහෝ දුරට ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට්ස් වලින් පාලනය කරගන්න පුළුවන්. හැබැයි කැනල් ස්ටනෝසිස් ඒ කියන්නේ විවරයේ පටුවීම මේ කශේරුපාව ගමන් කරන විවරයේ පටුවීම මගින් ඇතිවන සයිටිකා තත්ත්වය සඳහා සමහර අවස්ථාවලදී ඒ කියන්නේ බෞද්ධ චිකිත්සා ප්‍රතිකාරවල කාර්යභාරය අම්මට්ටමකට අනිත්‍යවට සාපේක්ෂව අඩු වෙන්න පුළුවන්. එතකොට මේ ඕනෑම අවස්ථාවකදී අපිට ගන්න පුළුවන් වෙන්නේ 70%ක් 80ක් පේෂන්ට්ලගේ සම්පූර්ණයෙන් හොඳ කරගන්න පුළුවන්. හැබැයි කලාතුරකින් 10%ක් විතර පේෂන්ට්ලා ඉන්නවා. ඒ අමාරුව වැඩිම කට්ටියට අන්න ඒ වගේ පේෂන්ට්ලගේ මැනේජ්මන්ට් එක සඳහා අපි පේෂන්ට්ව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරනවා. ඉතින් මෙතන ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට්ස් වලදී වෙන්නේ ප්‍රධානම අංශ මං කීපයක් කියන්නම්. මේ කොන්දවට මාංශපේශී ශක්තිමත් කිරීම අපි සිද්ධ කරනවා. ඊට අමතරව මේ පේෂන්ට්ගේ හරි ඉරියව් පවත්වා ගැනීම සඳහා අපි හරි ඉරියව් පුරුදු කරනවා. ඊට අමතරව මේ තද වෙලා තියෙන සයටික් නර්ව් එක ඒකේ මොබිලිටි එක සෑදීම සඳහා අපි විශේෂිත නර්ව් මොබිලයිසින් එක්සර්සයිසස් අපි කියලා දෙනවා. ඊට අමතරව මේ කොන්ද සහ මේ විරිකෝවිස් මසල් එක ආශ්‍රිතව ඇතිවෙන මාංශපේශි වල තද ගතිය ස්පැසම්ස් කියලා අපි කියනවා. ඒක ලිහිල් කිරීම සඳහා අපි විශේෂිත ප්‍රතිකාරකම කියලා දෙනවා. මේවා තමා දැන් ඒ එකිනෙකක් අංශ සඳහා පාවිච්චි කරන ප්‍රතිකාර ක්‍රම ගණනාවක් තියෙන්න පුළුවන්. ඒවට මෙන්න මේවා ඇතුළත් වෙනවා. කපින් තෙරපි, කේටේපින්, එක්සර්සයිසස්, ඩ්‍රයි නීඩ්ලින්, ඉලෙක්ට්‍රොതെරපි වගේ ප්‍රතිකාර ක්‍රම ගණනාවක් ඇතුළත් වෙනවා. ඒ වලින් වෙන්නේ මම අර කලින් කියපු කොටස්. ඉතින් ඔයාලට මේ සයිටිකා තත්ත්වය තියෙනවා නම් එහෙම තවත් බල ඉන්න එපා. මොකද ඒ මගින් මේ රෝග තත්ත්වය තවත් වැඩි වෙන්න chance එකක් තියෙනවා. හොඳම දේ ඉක්මනට ප්‍රතිකාර සඳහා යොමු වීම. Thank you.